හරි පටන් ගමුද? හරි බලන්න. හරි පාරේ නම මොකද ළමයි? ශක්තිය ආකාර හා භාවිතය. හරි. දැන් අපි ශක්තියක් කියලා ගන්න මෙහෙම එකක්. දැන් අපි ඔය පොඩි කාලේ ඉන්නකොට ඔයාලට මතක ඇති අම්මලා යනවා කියනවා මේ බත් ටික කාපන් තොර නැත්තම් ශක්තිය නැති වෙයි කියන. අපි නම් සාමාන්‍යයෙන් තොර පණ නැති වෙයි කියන්නේ. බන්නද? ඒ සාමාන්‍ය බයිනවා මිනිස්සු. අම්ම නම් කියන්නේ ඔයාට පුතේ ඔය පණ නැති වෙයි මේ කාපන් කියනවා. නේ? වෙන උන්නම් කියන්නේ කාපියන එකට පණ නැති වෙයි. නැත්තම් කියවල ඒකට කැඳක් නැද්ද? කැඳ දිව නෙමෙයි දායි කියලා ආනේ. නැත්නම් කැඳ දිව දායි කියලා තහවනේ සාරක් කියලා. ඒ හේතුව මොකක්ද වහන්නේ? ඔයාලගේ වැඩක් කරන්න ඔයාට හයිය නැත්නම් අපි කියන මොකක්ද ඔයාලගේ ශක්තිය නැහැ කියලා කියන්නේ. තේරුණාද? ඒකනේ කියන්නේ දෙස්සයක් අදින්න කියනොත් එන්න ඔයාට පුළුවන් ද කියන්නේ ඒක නේ? නේද? එන් දීර ගන්න ඔයාට පුළුවන් ද නැද්ද කියලා. හරි? එතකොට ළමයි ඔය ශක්තිය කියලා කියන්නේ ඔයාට වැඩක් කරන්න පුළුවන් හැකියාවක් තියනවාද කියන එක. තේරෙනවද? ශක්තිය කියන්නේ මොකක්ද කියලා? ඔයාට වැඩක් කරන්න පුළුවන් හැකියාව තියනවාද කියන තමයි ශක්තිය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. හරිද? අර විද්‍යාවේදී අපි කියන්නේ මොකද්ද? කාර්යයක් කිරීමේ හැකියාව කියලා. තේරෙනවද? ඔය කාර්යයක් කියලා කියන්නේ ඔයාගේ මොකද්ද? වැඩේ. තේරෙනවද කතාව ළමයි? එහෙනම් කාර්යයක් කිරීමේ හැකියාවට අපි කියනවා මොකද්ද? ශක්තියක් කියලා. බර ඔස්සන ඒවා, තල්ලු කරන ඒවා, අදින ඒවා නේද? ඔහම බාන ඒවා, ඔය පොල්ලෙන් බාන්නේ. තැඹිලියෙන් ගම බානවා. ලිඳෙන් වතුර අදිනවා, අදින ඒවා නේ? කතාව තේරෙනවද? ඇයි දින ඒවා, පයින් ඒවා. තේරෙනවද කතාව? ඔය නටන ඒවා, ඒ කොල්ල එහෙම නේ? ඒ මොනවද? ක්‍රියාවක් කිරීමේ හැකියාව. ඒවට මොකද අපි කියන්නේ ළමයි? කාර්යයක් කරනවා කියලා. තේරෙනවද? එහෙනම් අපි කියනවා සාමාන්‍ය ශක්තිය කියන්නේ මොකද්ද? කාර්යයක් කිරීමේ හැකියාව කියලා. තේරෙනවද? අර දිගමයින්නවා, දුරමයින්නවා, බලයමයින්නවා, බරමයින්නවා වගේම ශක්තියමයින්ද පුළුවන්. තේරෙනවද කතාව? මොකද්ද? ශක්තියමයින්ද පුළුවන්. ශක්තියමයින් ඒකකේ තමයි මොකද්ද? ජූල්. අපි සාමාන්‍යයෙන් අර විද්‍යාවේ අරන් දක්වන ඉංග්‍රීසි අකුර තමයි මොකද්ද? J අකුර. කතාව තේරෙනවද කියන එක? තේරෙනවද කියන එක? ෂුවර්? හරි. එහෙනම් අපි මේකට කියන මොකද්ද ළමයි? ශක්තියමයින් ඒකට මොකද්ද කියන්නේ? ජූල්. හරිද? ජූල්. කාර්යමිනි මේකේ මොකද්ද? ජූල්. අකුර J. yes. ඈ? එයි. එයි පන්ද? පන්ද මාරුද? එන? එන්න. එකට නේද? දැන් එකයි ඇත්ති. මම පල්ලෙන් සේ ෆෝනේ පල්ල charger එක. උදින් කෝල් එක කරගෙන මල්ලිද? ඉන්නනේ මල්ලි. හරිනේ? වැඩේ තේරෙනවද කියන එක? එහෙනම් ශක්තිය කියන්නේ මොකද්ද? කාර්යයක් කිරීමේ හැකියාව ශක්තියමයි එකගේ මොකද්ද? ජූල්. හරි. එතකොට සෑ කිව්වා ඊගා අපි කතා කරන මොකක් ගැනද? ශක්ති වර්ග ගැන. ඕම් බලන් ඉන්න.
හරි. ඔය තියෙන ශක්ති වර්ග ටික. මේ බලන්න. මොනවද තියෙන්නේ? චාලක ශක්තිය තියෙනවා, විභව ශක්තිය තියෙනවා, විද්‍යුත් ශක්තිය තියෙනවා, චුම්බක ශක්තිය තියෙනවා, ධ්වනිය කියලාත් අපි කියන සාමාන්‍ය ශබ්ද ශක්තිය කියලාත් කියනවා. ආයෙ තියෙනවා මොකද්ද? ආලෝක ශක්තිය තියෙනවා, තාප ශක්තිය තියෙනවා, ජෛව ස්කන්ධ, පොසිල ඉන්ධන, න්‍යෂ්ටික, භූතාප, උදම්රල, සුරං. ඔන්න ඔය ශක්ති. ඔයා ලිව්වේ බලන්න කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඔයා චාලක ශක්තිය ලිව්වද? විභව ශක්තිය ලිව්වද? එතකොට ලිව්වද විද්‍යුත් ශක්තිය ලිව්වද? චුම්බක ශක්තිය, ධ්වනි ශක්තිය, ආලෝක ශක්තිය, එතකොට තාප ශක්තිය, එතකොට ජෛව ස්කන්ධ, නෑ, පොසිල ඉන්ධන, නෑ, න්‍යෂ්ටික, භූතාප, නෑ, උදම්රල, නෑ, සුළං ලිව්වා. හරි. ලියපු නැතිව ලියගම් බලන්න. ලියපු නැතිව ලියන්න. අයි දෙපැත්ත ලියන්න ඉඩ තියෙනවා. කොහෙලි? යටින් නිය කමන්න. හතර ලියතයි. ඔය කරනවා. එතන බෝඩ් එකේ තියෙනවා. ඔව්. වොයිස් එක. ඔව්. හරිද ළමයි? ගැටලුව මොකුත් තියනවද? නෑ නේද? හරි. එහෙනම් සර් යනවා ඊගා කැලලට. හරි. ඔයාට මම කිව්වා ලංකාවේ භාවිතා කරන්නේ නැති ප්‍රධානම ශක්ති විශේෂයක් තියෙනවා. කොහෙද? ලංකාවේ භාවිතා කරන්නේ නැති ප්‍රධානම එක්කෙනෙක්. ඒ තමා න්‍යෂ්ටික ශක්තිය. ඔය මේ දවස්වල පටන් ගත්තනේ ඉන්දියන් පාකිස්තාන යුද්ධ. ප්‍රවෘත්ති බලලානේ. ඒ කියනවා නේද න්‍යෂ්ටිකයි භාවිතා කරන්න වෙනවා කියලා ඉන්දියාව. පාකිස්තානේ එයාලා ගාවක් තියනවා කියලා කියනවානේ න්‍යෂ්ටිකයි. ඒ හරියට දරුණු අවි ඈ. ඔයාලා මතකද මතකද දන්නේ ඔයාලට? ඔය පොඩි කාලේ අහලවත් තියෙනවා නම් ඔය මතක ඇතිනේ හිරෝෂිමා වලට ඔය පරමාණු බෝම්බයක් දැම්මා කියලා. අහලා තියෙනවද? ඉතිහාස පොත්වල එහෙම කියලා තියෙනවා. න්‍යෂ්ටික බෝම්බ කියන්නේ ඒ වගේ. ඒව ළමයි වඩනට පස්සේ ඇඟට එහෙම වැදුනොත් එහෙම ඒ විකිරණ හරිද? අපේ ඇඟේ තියෙන සෛල වෙනස් වෙනවා. වෙනස් වෙලා මොකක් වෙනවද? අපි විකෘති මිනිස්සු වඩපත් වෙන්න පුළුවන්. ඊට අමතර ඉපදෙන ළමයි ඉන්නවනේ. ඒ ළමයි පවා විකෘති වෙනවා. විකෘති ළමයි. ඒ කියන්නේ අපි කියන අංග විකල ළමයි, මොලේ වර්ධ වෙච්ච ළමයි, අතපය අද වෙච්ච ළමයි විකිරණද. තේරෙනවද? හරි. අපි එන එකින් එක කතා කරමු ඈ. හරි එහෙනම් උත්තර ලියන්න බල පළවෙනි උත්තරේ මොකද? ඊගා ප්‍රශ්නේ. න්‍යෂ්ටික ශක්තිය. කවුද? ගන්න දෙපැත්තට ගන්න.
ඉස්සරහින් ගියාද නැහැ? හරි ලියන උත්තරේ. හරි අපි ළමයිලා එතන ගිහින් කතා කරමු ඈ. හරි පළවෙනි ශක්ති වර්ගය ලියන්නේ චාලක ශක්තිය. හරි බලන් ඉන්න. ළමයි චාලක කියන්නේ චලනය කියන වචනේ තේරුමක් වගේ යන්නේ. චලනය කියන්නේ මොකද්ද? චලනය කියන්නේ මොකද්ද? පෙළ වෙනවා වගේ වචන චලනය වෙනවා කියලා කියන්නේ. හ්ම්? වචනේ මොකද්ද? චාලක කියන තේරුම. අන්න හරි. චලනය වෙන. කතාව තේරෙනවද කියන එක? චලනය වෙන වස්තු වල ගබඩා වෙන්නේ මොන ශක්තියද? චාලක ශක්තිය. තේරෙනවද? ඒ කියන්නේ චලනය වෙනවා. දැන් මේ මැදින් චලනය. ඒක නේද දුරෙන්දගේ හැප්ප දුරක හැප්පුවාම මේ හැඩේ වෙනස් වෙනනේ. දට්ටි ගැලෙනවා, තපය කැඩෙනවා. වාහනයක් නම් හැප්පිලා හැඩේ වෙනස් වෙනවා නේ. ඒකද මොකද? චලනය වෙන වස්තුව ගබඩාව ශක්තිය. ඒකින්ද ඩොග්ගල හැප්පිච්ච ගමන් මොකක් වෙනවද? හැඩේ වෙනස් වෙලා කැලු දැන් හැලෙනවා. තේරෙනවද කියන එක? එහෙනම් චාලක ශක්තිය කියන්නේ මොකක්ද? චලන වෙන වස්තුවක තියෙන තේරෙනවද? චලන වෙන වස්තුවක තියෙන මොකද්ද? ශක්තිය. උදාහරණ කියන්න බලන්න එන. ඔව් වතුර ගලා යන ජලයේ චලනය වන චලනය වෙන වාහනයක අය මාත් තියෙන්නේ. චලනය වන ගසක අය දුවන අනුකෝල පන් චලනය වෙන්නේ. ගස් කොයි චලනය වෙන්නේ. ඒව ගන්න පුළුවන්. සෙලගෙන චලනය වෙන්නේ නැහැ සෙලගෙන. දුවද්දි වාහනයක් ගමන් කරද්දි. හරි ලියවන මෙහෙම. ලියවන මාර්ථක චාලක ශක්තිය කියලා. හරි ඒක මෙහෙම ලියන්න. මාර්ථක චාලක ශක්තිය ලියන්නද? ලිය චාලක ශක්තිය කියලා. ශක්තිය. කියන්නේ චලනය වන වස්තුවක චලනය වන වස්තුවක ගබඩා වන ශක්තිය. ශක්තිය චාලක ශක්තියයි. චාලක ශක්තියයි. හරි හරි උදාහරණ දාන්න උදා කියලා දාන්න.
හරි ඒක ලියන්න ගලා යන ජලය ඊගාක චලනය වන වාහනයක අය තමා ගමන් කරන බසයක ගමන් කරන බසයක හරි අය තමා විසි කරන බෝලයක හරි ඔවා තමයි තියෙන්නේ හරි දෙවෙනි ශක්ති වර්ගය ලියන්නේ විභව ශක්තිය විභව විභව ශක්තිය හරිනේ හරි විභව කියන්නේ මොකක්ද විභව කියලා කියන්නේ ළමයි පොළොව මට්ටමේ ඉඳන් උඩ කියන එක එහෙම නැත්නම් පිහිටුම වෙනස් කරනවට මොකද්ද වචන දෙක පිහිටීම වෙනස් කරනවා තේරෙනවද ඒ කියන්නේ දැන් හිතන්නකෝ බිම දින බෝලයක් උට්ට ගන්නවා කියලා දැන් මොකක් වෙනවද ඒක විභව ශක්තියක් වෙනවා හිතන්නකෝ ගහකින් ගෙඩියක් කඩා වැටෙනකොට පොළොවට මොකද්ද එතකොට ඒක විභව ශක්තියක් වෙනවා තේරෙනවද කියන එක හරිනේ එතන උඩිනම් පල්ලෙහාට කවරගෙන ගැටෙද්දි විභව ශක්තිය තේරෙනවද කතාව එතකොට හිතන්නකෝ අර කරගෙන අර ස්පීන් මතකද පොඩි කාලේ තිබ්බ අර කාර් මේ වයින් කරන කාර් ඒ වගේ තියෙන මොන ශක්තියද උඩ විභව ශක්තිය අය පිහිටු වෙනස් කරනවා නිතරම තැන වෙනස් කරනවා අර කැටි බෝලයක් ඇද්දොත් වෙන මොනවද තියෙන්නේ විභව ශක්තිය දුන්නක් ඇද්දොත් තියෙන්නේ දැන් තේරෙනවද කතාව හරි ලියමු දෙකක් තියෙනවා හරි ලියන්න මේක පිහිටුම වෙනස් වීම හෝ හැඩය වෙනස් වීම පිහිටුම වෙනස් වීම හෝ හැඩය වෙනස් වීම නිසා
පිහිටුව වෙනස් වීම නිසා හෝ හැඩය වෙනස් වීම නිසා ගබඩා වන ශක්තිය ශක්තිය හරිනේ හරි උදාහරණ ලියමු ගසකින් ගෙඩියක් වැටීම ඔව් දිය ඇල්ලක් පහළට කඩා වැටීම අයත මොකද්ද දුන්නත් ඇදීම ඔව් කැටි බෝලයක් ඇදීම හරිද තමයි ගැටලුවක් තියෙද නැහැ ලේසි නේද හරි හොඳම තේරුණාද මොනවද තේරුණේ ආ හරි අපි යනවා ඊගාවට අලුත් කැලලකට ලියන්න මාතෘකාව ශක්ති පරිණාමණය ශක්ති පරිණාමණය ශක්ති පරිණාමණය හරි ශක්ති පරිණාමණය කියන්නේ මෙහෙමයි එක ශක්තියක් තවත් ශක්තියක් බවට පත් කරනවට මොකද්ද එක ශක්තියක් තවත් ශක්තියක් බවට පත් කරනවට මේ හිතන්නද මෙහෙම කතාවක් ඔයාලට මතක ඇති සූර්යකෝෂ මතකද සෝල වලින් මොකද කරන්නේ අපි කරන්ට් එක සපය ගන්නවා සෝල එකෙන් සෝල එක මොකද වෙන්නේ වහලේ තම් තියලා තිබ්බහම ඉරේඩියේට මොකක් වෙනවද රත් වෙනවා රත් වෙනවට කියන්නේ මොන ශක්තියද අන්න හරි තාප ශක්තිය ඒකෙන් අපි කරන්ට් එක ගන්නවනේ කරන්ට් එකට කියන්නේ මොකද්ද අපි විද්‍යුත් ශක්තිය දැක්කද තාප ශක්තිය මොකක් බවටපත් වුණාද විද්‍යුත් ශක්තිය බවටපත් වුණා
දැන් තේරෙනවද කියන එක? එහෙනම් අපිට පුළුවන් මේකේ ශක්ති පරිණාමය ලියන්න. තාප ශක්තිය අන්න හරි ඊතලයක් ගහලා අපි මේ පැත්තට ලියනවා. මොකක් බවට මෙයාපත් උනේ? අන්න හරි විද්‍යුත් ශක්තිය බවට පත් වුණා. ලේසිනේ. තේරෙනවද? තව එකක් කියන්නද සර්? ඔයාලට මතකද ඔය පුත්තලෙන් පැත්තේ හම්බන්තොට එහෙම යද්දි නුවරඑළියක් දැකලා මෙන්න මේ වගේ ඒවා. මොනවද මේ? අන්න හරි සුලම් බලා කර වචනෙම තේරෙනවා. මේක කැරගෙන්නේ මොකෙන්ද එහෙනම්? සුලංගින්. මෙයාගෙන් හදන්නේ මොකද්ද? විදුලිය. දැන් තේරෙනවා. එහෙනම් මොකද වෙන්නේ මේකෙන්? සුලං ශක්තිය මොකක් බවටපත් වෙනවද? විද්‍යුත් ශක්තිය බවටපත් වෙනවා. මාරයිනේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ශක්ති පරිණාමය කොහමද? සුලං ශක්තිය අන්න හරි ඊතලයක් විද්‍යුත් ශක්තිය කතාව තේරෙනවද කියන එක? හරි තව එකක් කියන්නද සර්? හරි. ඔයාට මතකද බයිසිකලයේ තියෙනවා කරගෙන එක්කෙනා කවුද? හරි ඩයිනමෝව. ඩයිනමෝවෙන් කැරගෙනවනේ කියන්නේ. කැරගෙනවා කියන වචනේ ශක්තිය මොකද්ද? චලනය වෙන ශක්තිය මොකද්ද? චාලක ශක්තිය. මේකෙන් නේද බයිසිකලේ ඔහම ගිහිල්ලා බල්බ් එක පත්තු වෙන්නේ. ඔහම එළිය දෙන්නේ. කරන්ට් එක නේද බලන්නේ නේද? එහෙනම් මොකද වෙන්නේ? විද්‍යුත් චාලක ශක්තිය. විද්‍යුත් ශක්තිය බාරපත් වෙනවා. මාරයිනේ. ගොඩක් දේවල් කීයද ඇගිනේ? තේරෙනවද කොල්ල කියන එක? ෂුවර්? හරි? හරි. ඔයාලට තව ශක්ති වර්ගයක් සර් කියන්නම්. මේක නම් දන්නවා. මොන ශක්තියද? රසායන ශක්තිය. ඉස්සෙල්ලා පාඩමක් කරානේ රසායනික ද්‍රව්‍ය ගැන. මතකයිනේ? එහෙනම් බැටරි එක තියෙන්නේ මොනවද? රාසායනික ද්‍රව්‍ය. බැටරි එකෙන් මොකද කරන්නේ විතරම? අන්න හරි විදුලිය ලබා ගන්නවා. තේරෙනවද කියන එක? එහෙනම් බැටරියෙන් හදන්නේ මොන ශක්තියද? විද්‍යුත් ශක්තිය. එයා මොකක් බවටපත් වෙනවද? බල්බයටපත් වෙනවා. ආලෝක ශක්තිය බවටපත් වෙනවා. මාරයිනේ. තේරෙනවද? ෂුවර්? මොනවද තේරෙනවද? හරි. අය කියන්නද? මේ දවස්වල අවුරුදු පහ වෙලානේ ආවේද? රකින්න අයින් පත්තු කරානේ. ආස්කූරු නිලාකූරු බම්බර චකර. තේරෙනවද? එහෙනම් ඒ වගේ තිබ්බේ මොනවද? වෙඩි බේත් තිබ්බේ. මොනවද තිබ්බේ? වෙඩි බේත්. වෙඩි බේත් කියන්නේ මොනවද? රසායනික ද්‍රව්‍යයක්. ඒක රකින්න යන්න මෙහෙම කරලා පත්තු කරලා ඉසික් කරනවානේ. පත්තු කරද්දි මොකක්ද ආවේ? එළියක් ආවා. එහෙනම් රසායන ශක්තිය මොකක් බවට පත් වෙලාද උනේ? ආලෝක ශක්තිය. දාලා ගම බුම් ගාලා පිපුරුවා. මොන ශක්තියද දැන් ආයේ? ධ්වනි ශක්තිය. අයි ශබ්දය ආවනේ. තේරෙනවද? එහෙනම් මොකද උනේ? රසායන ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වෙලා ආලෝක ශක්තිය ධ්වනි ශක්තියක් බවට පත්. මාරයිනේ. තේරෙනවද? ආස්කූරේ ආලෝක ශක්තිය නෑ රසායන ශක්තිය ආලෝක ශක්තිය වෙලා උස් ගාලා ගියා. මොන ශක්තියද? විභව ශක්තිය බඩපත් වුණා. අයි උඩට ගියානේ. තේරෙනවද? චලනයක් වුණානේ. එහෙනම් තව ශක්තියක් තියෙනවා. මොකද්ද? චලන ශක්තියක් තියෙනවා. මාරේනේ. රසායනිකක් තියෙනවා. ආලෝකයක් තියෙනවා. විභවක් තියෙනවා. චාලකයක් තියෙනවා. උඩට ගිහිල්ලා දෝංගල විපුරවා ධ්වනි ශක්තියක් තියෙනවා. මාරයිනේ. ඒවා මේ ශක්ති පරිවර්තන යන විදිය. ගොඩාක් තියෙනවානේ. හරි. මම විචාර කරගත්තද? මම විචාර කරේ. අවුලෙන් නෑ. රසායන ශක්තිය ආලෝක ශක්තිය උස්ක චාලක ශක්තිය. මාරයිනේ. තේරෙනවද කියන්නේ? ගැටලු මොකද තියෙනවද? නෑ. හොඳට තේරෙනවද? හරි. එහෙනම් මේම ලියන්න. නෑ නිකන් ලියන්න. එක් ශක්තියක්
තවත් ශක්තියක් බවට එක් ශක්තියක් තවත් ශක්තියක් බවට පත් වීම ශක්ති පරිණාමය ලෙස හඳුන්වයි. හරි. පළවෙනි උදාහරණය. සුළං බලාගාරයකින් සුළං බලාගාරයකින් විදුලිය ලබා ගැනීම හරි මොකද වෙන්නේ එතකොට සුළං ශක්තිය ලියන්න මේ විදිහට හරි දෙවෙනි එක දැන් ලියන්න සූර්ය කෝෂයකින් විදුලිය නිපදවීම සූර්ය කෝෂයකින් විදුලිය නිපදවීම ඔව් පස්සේ ලියන්න මං සර් කියන්නම් ටිකක් ඔව් ඉඳ තියාගන්න හරි තුන්වෙනි එක ලියන්න බැටරියකින් බල්බයක් දැල්වීම බල්බයක් දැල්වීම ඊගාව එක
හරිනේ. ජලය මගින් විදුලිය නිපදවීම. මතක නේද? උඩින්. හරි ඔඩි ලියමු බං. කරන්නේ නැද්ද ළමයි? ඉවරද කළා? ඉවර? ඒ කියන්නේ උදාහරණ ලිව්වා. අර ඊතල ගහලා ලිව්වා. එහෙම ලියන්න ඉතින්.